ඉතා ලස්සන ගැහැණු ළමයෙක් යන කාරණය තහවුරු කර ගැනීම එම පුද්ගලයා අතින් සිදුවෙනවා. මෙසේ තහවුරු කරගන්නා අවස්ථාවේ ඇති වන සිත හඳුන්වලා තිබෙන්නේ වොත්තප්පන සිත ලෙසයි. සිත කියලා මේ හැම සිතක්ම ඉපදී එම සිතින් කෙරෙන කාර්ය ඉෂ්ට වීමත් සමගම නැසී යනවා. මේ සඳහා ගත වන්නේ ක්ෂණයක් තරම් සුළු කාලයක්. මේ විදිහට ඇස කන නහය දිව සිරුර කියන දොරටු වලින් අපේ සිතට ඇතුළු වන අරමුණු නිසා අපේ හිත කිලිටි වන බවක්, එහි සහජයෙන් පැවති බැබලීම නැති වී යන බවත් බුදුදහමේ පෙන්වා දී තිබෙනවා. මේ අනුව අවසාන අරමුණ වන නිවනට යන මඟ ඇහිරී යන බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කර තිබෙන්නේ ඇසවැනි ඉඳුරන් සමග ගැටෙන අරමුණු දැකීම් මාත්‍රයක් දිත්තේ දිත්තමත්හං හැටියට පමණක් සලකා ඉන් එහා ඒවයි ඇලෙන්නට ගැටෙන්නට නොයන ලෙසයි. ඇස කන ආදී දොරටු පහෙන් ඇතුළු වන අරමුණු නිසා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී සිත් උපදින බවත්, එම සිත්වල පැවැත්මට නන්දි රාගය, ඒ කියන්නේ ආස්වාදය නැත්නම් රස විඳීම මුල් කොට ඇති ඇල්ම උපකාරී වන බවත් මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංඛ්‍ය වැනි සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා. එම නිසා මෙවැනි අරමුණු ගැනීමෙන් අප වළකින්න ඕන. අපේ ඇස ගැටෙන දෑ දැකීම් මාත්‍රයක් දිත්තේ දිත්තමත්තං හැටියට පමණක් සැලකීමට අපට පුළුවන් වුවහොත් අපේ සිත කෙලෙස් වලින් දූෂිත වීම වළක්වා ගන්නට අපට හැකි වෙනවා. ඇසත් රූපයක් ඒ දෙක මුණ ගැසීමෙන් ඇතිවන චක්කු විඤ්ඤාණය යන මේ කරුණු තුන අරමුණක් මුල් කරගෙන එකට ගැටීම, එකට එක්වීම බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තිබෙන්නේ පස්ස කියලා. තින්නම් සංගති පස්සෝ, මේ පස්සය තමයි වේදනාවට හේතු වන්නේ. ඒ බව මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේදී උන්වහන්සේ දක්වා තිබෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා වේදනාව ඇතිවන්නේ කෙසේදයි බලමු. සුදු පාට බිත්තියක් අප ඇස ගැටුණාය කියා සිතන්න. අපේ දිහා අමුතු ඕනෑකමකින් උනන්දුවකින් බලන්නේ ඉන්නේ. එය අප දුටුවා පමණයි. ඉන්නහා සිදුවන දෙයක් නෑ. දිත්තමත්තන් යන ස්වභාවය එහි ඇත්තේ. ඇහත් සුදුපාට බිත්තිය නැමැති රූපයක්, ඒ දෙක මුණ ගැසීමෙන් ඇතිවන චක්කු විඤ්ඤාණයත් යන මේ කාරණා තුන එකට එක්වීමෙන් නැතිනම් ඒවයින් ඇතිවන පස්සෙන් බොහෝ විට අමුතු වේදනාවක් අපට නොදැනේ. බුදුදහමේ වේදනාවන් 3 වර්ගයක් ගැන කියා තිබෙනවා. ඒ කියන්නේ සුඛ, දුක්ඛ, උපේක්ෂා කියන වේදනා වර්ග 3. මෙතනදී වේදනාවක් ඇති වෙනවා නම් ඒ උපේක්ෂා වේදනාවක්. සැපයක් හෝ දුකක් එහි නැහැ. එහෙත් අප මුලින් සඳහන් කළ රුවැති ගැහැණු ළමයා දැකීම පිළිබඳ උදාහරණයේදී නම් එම පුද්ගලයා තුළ ඇතිවන්නේ සුඛ වේදනාවක්, සැප සහගත හැඟීමක්. උපේක්ෂා වේදනාවෙන් කිසි නපුරක් ඇති නොවුනත් සුඛ වේදනාව නම් එක්තරා නපුරකට මුලපිරීමක් වෙන්නත් පුළුවන්. ඉහත කී ගැහැණු ළමයා දැකීම පිළිබඳ උදාහරණයේදී ඇය දකින පුද්ගලයා දිත්තමත්තං තත්වයේ නොසිට ඉන්න ඔබට ගියොත් මේ ක්‍රියාවලිය මෙතකින් නවතින්නේ නැහැ. රූප අරමුණ ඉතා ලස්සන හැඩකාර ගැහැණු ළමයෙකුගේය කියා වොත්තප්පන සිතින් ස්ථිර වශයෙන්ම තහවුරු කරගත් පසු සුඛ වේදනාවක් ඔහුගේ සිතට දැනෙන්න පටන් ගන්නවා. ඒකම කාමාවචර ජවන් සිත් 29න්
කිසියම් එකක් ඔහුගේ සිතෙහි ඇති වෙනවා. මේ කාමාවචර ජවන් සිත් 29න් 12ක් අකුසල් ජවන් සිත් 8ක් කුසල් ජවන් සිත් ඉතිරි 9 ක්‍රියා ජවන් සිත්. මේ ගෑනු ළමයා කොච්චර ලස්සනද. මේ වගේ කෙනෙකු මට ඇත්නම් කොයි ක්‍රමයකින් හෝ මැය මගේ වසඟයට ගන්නවාමයි කියා යටකී පුද්ගලයා එම රූපාරම්මණය අයහපත් සිතුවිලි සහිතව අනුවණින් ගතහොත් ඉදිරියට එන්නේ අකුසල් ජවන් සිත් 12න් එකක්. එවිට ඔහු අර තරුණිය පිළිබඳ ආශාවෙන් ඇය අත්පත් කර ගැනීමට නොයෙකුත් අයහපත් ක්‍රියාවල යෙදීමට ඉඩ තිබෙනවා. අපගේ පසින්දුරන්ට පිටස්තර ලෝකයේ අරමුණු මුණ ගැහුණත් ඒවායේ එල්බ නොගෙන සිටීමට අපට හැකිනම් එය අප ලබන ලොකු ජයග්‍රහණයක්. ඇසින් රූප දුටුවද ඒ රූප මුල් කරගෙන අරමුණු නිමිති ඇති කරගන්නේ නැත්නම්